හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් මම අද හදන්න යන්නේ ෆෘට් කේක් එකක්. මම නිතරම කේක් හදන කෙනෙක් නන් නෙවෙයි. හැබැයි ඉතින් ඉඳලා හිටලා කන්න හිතුනහම ගෙදර මේ වගේ හදා ගන්නවා. ඉතින් අපි කේක් හදනකොට අනිවාර්යයෙන්ම හරියටම කිරලා මැනලා ගන්න ඕන. නැත්නම් රෙසිපි එක වෙනස් වුණොත් එහෙම කේක් එක හරියට එන්නේ නැතුව යනවා. කේක් රෙසිපි එක නම් ඉතින් හැමෝම දන්නවනේ. මම අද කිලෝ එකමාරකට තමයි මෙතන මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අරගෙන තියෙන්නේ. මම මේ ගත්ත ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. නොදන්න කෙනෙකුට නම් බලන්න පුළුවන්. එතකොට එකයි බේසීන එකයි බීට් කරගන්නවා. ඒක වීඩියෝ ගත වෙලා නැහැ. මම මුලින්ම එකතු කරගන්න එක. ඉතින් කමන්නේ. දැන් මේ සීනි එකයි බටර් එකයි තමයි බීට් කරගන්නේ. තාම මම මේකට බිත්තර එකතු කරේ නැහැ. ඉතින් මේක මම විනාඩි 8ක් විතර හොඳට ක්‍රීමි එකක් වෙනකම් බීට් කරගන්නවා. ඉතින් මම හදන විදිහ තමයි මේ ගොඩක් වෙලාවට එක එක්කෙනා එක විදිහට තමයි හදන්නේ පොඩි වෙනස්කම් කරලා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්නකෝ මම කොහොමද හදන්නේ කියලා. මම මෙතනදී චූටිම කැට සීනි එකක් තමයි තෝරගත්තේ. එතකොට අපිට මේක වැඩි වෙලාවක් බීට් කරන්න ඕනේ නැහැ. සීනි කැට් ටික ඉක්මනින් දිය වෙනවා. ඒ වගේම තමයි බටර් එකත් රූම් ටෙම්පරේචර් එකට එනකම්ම අපි ෆ්‍රිජ් එකේ තියනවා නම් අරන් තියන්න ඕනේ මේ බීට් කරන්න කලින්. හරි මම දැන් මේකට බිත්තරේ කින් එක එකතු කරලා ඒකත් විනාඩියක් විතර හොඳින් බීට් කරගන්නවා. පිටි ටික එකතු කරගන්නවා. දැන් බීට් එක පැත්තකින් තියලා විස්ක් එකෙන් තමයි මම මේක හොඳින් මික්ස් කරගන්නේ.
කියලා. ගොඩක් අය නම් මේ වැඩේ කරන්නේ නැහැ. ස්පැචුලා එකකින් හරි විස්ක් එකකින් හරි කලවම් කරගත්තට පස්සේ ඒක එතනින් ඉවරයි. හැබැයි මම මේක විනාඩියක් විතර අන්තිමට බීට් කරගන්නවා. දැන් මට හිතෙනවා මේ ගෙදර ටූටි ෆෘටි ටිකක් තිබුණා. ඒවා ටිකක්වත් මේකට ඇඩ් කරගන්න. ඉතින් මම මේකට පිටි චුට්ටක් තමයි දැම්මේ. දැන් ඒක හොඳින් මික්ස් කරගෙන අපි පෙනේර එකට දාලා මේ පිටි ටික අයින් කරලා තමයි කේක් එකට එකතු කරන්න ඕනේ. මොකද මෙහෙම කරන්නේ එතකොට අපිට කේක් එක හැමතැනම මේ කෑලි රැඳිලා තියෙනවා. එහෙම නැත්නම් ඔක්කොම අඩියට බහින්න බලනවා. අපිට තව මේකට ඕන නම් රට ඉඳි, වීලි මිදි ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඒ නට්ස් වර්ගයක් ඕන දෙයක් ඉතින් දාලා හදන්න පුළුවන් ඉතින්. ට්‍රේකට කේක් මිශ්‍රණය දානවා. දැන් මේක බේක් කරගන්න තමයි මම යන්නේ. දැන් මම අද කිලෝ එකමාරක්නේ හදන්නේ. ඉතින් මම මේක ට්‍රේස් දෙකක තමයි බේක් කරන්නේ. මොකද මේ එකක් ග්‍රෑම් 500 අනිත් එක කිලෝ එක. ඉතින් අපි කේක් හදද්දී හරියටම ට්‍රේ එක තෝරගන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒත් ඉතින් කේක් එක අවුල් යනවා. මැද අමු වෙන්න පුළුවන්, මැද බහින්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා කේක් හදන අය දන්නවා. අන්න ඉතින් මම දැන් oven එකට දාගත්තා. අපි බලමුකෝ බේක් වුණාට පස්සේ කොහොමද කියලා. හරි ඔන්න මම හදාගත්ත කේක් දෙක. ඉතින් මම ඔයාලා දන්නවනේ ගෙදර කේක් හදන අය කොහොමද කියලා මේකේ රස. ඉතින් මම අමුතෙන් කියන්න ඕනෙත් නැහැ ඒකේ රස කොහොමද කියලා. බටර්, බිත්තර එහෙම දාලා කේක් එක හදාගත්තම් ඒකේ රස ඉතින් වෙනම රසක් නේ. ඉතින් ගෙදර හදන අය දන්නවා. අන්න එහෙනම් මම අදට වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.